හලෝ යාළුවනේ පිළිගන්නවා. ඉතින් අදත් අපේ YouTube channel එකට ඉතින් අදත් ගෙනල්ලා තියෙන අපි අංගල් අටේ party box එකක්. ඔයාලට මේ විදිහට තමයි බලා ගන්න පුළුවන් මේ party box එක. ඉතින් දිගටම වීඩියෝ එක බලන්න. මේක අපි කස්ටමර් කෙනෙක් ගෙනාපු එකක්. ඔයිට කලින් අපි මේ වෙනකන් මේ බෆල් එක කරා මේක ගැන ගොඩක් අය කිව්වා රිවිව් වීඩියෝ එකක් කරන්න කියලා. ඉතින් ඒක තමයි අද ගෙනාව අපි මේ වීඩියෝ එක. ඉතින් එහෙනම් වෙනදා වගේ අපි ඉක්මනට වීඩියෝ එකක්. ඉතින් මේකේ ගැන ඩිලිවරි සවුන්ඩ් වීඩියෝ එකක් ඒ වගේ ගොඩක් විස්තර මේකෙන් කතා කරනවා. මේකේ බෆල් එකේ සයිස් එක ඇතුළු. ඉතින් එහෙනම් වැඩි කතා නැතුව වීඩියෝ එකට යමු. ඉතින් ඔව් ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් බැලියෝ බැලමට මෙන්න මේ විදිහට තමයි බෆල් එක තියෙන්නේ. දෙපැත්තේ හැන්ඩලයක් එහෙම තියෙනවා. මෙන්න මේ විදිහට තමයි මේකේ ඇම්ප් එක තියෙන්නේ. මෙන්න බලාගන්න මේ ඇම්ප් එකේ මෙතනින් පෙන් එක ගහන්න පුළුවන්. මෙතනින් DirectX SD card option එක තියෙනවා. මෙතන display එක තියෙනවා. මේ ටික තමයි කියන්නේ මෙතන තමයි controls ටික තියෙන්නේ. remote එක නැත්නම් ඔයාලට use කරන්න. මෙතන තමයි switch on off එක තියෙන්නේ. මෙතන තමයි මේකේ ගොඩක් කට්ටිය අහලා තිබුණ දෙයක් තමයි මේක main current එකටයි 12 volt line එකටයි දෙකම දෙන්න පුළුවන් 12 to 24. ඒ කියන්නේ ඩබල් බැටරි එකක් කියන ඔයාලා දන්නවනම් බස් එකෙන් දෙන බස් වල තියෙන 24 line එකෙන් යන්න ඒ වගේ දෙන්න පුළුවන්. නිකන් ඔයාලට බැටරි එකකින් වගේ use කරන්න පුළුවන් නම් කරන්ට් එක නැති වගේ වෙලාවට එහෙමත් පුළුවන්. තව දෙයක් ගත්තොත් mic දෙකක් ගහන්න පුළුවන් option එක දීලා තියෙනවා. මේක sound input එක. මේක ඉතින් අර mic ගහලා කැරෝකේ කියන අයට තමයි මේක ගොඩක් වටින්නේ echo balance කරන්න. මේක mic volume, normal volume control, treble, bass. ඉතින් මෙන්න මේ විදිහට තමයි තියෙන්නේ. මේක ඇත්තම කිව්වොත් මේක අපි මහදන එකක් ලංකාවේ එකක්. ලංකාවේ තමයි මොකද ගොඩක් දුරට පාටි බොක්ස් ගත්තට පස්සේ ඔයාලා දන්නවා ප්ලාස්ටික් බොක්ස් වල තමයි එන්නේ. දැන් මේක නෑ අඟල් 3 කාලේ බෝඩ් එකෙන් තමයි බොක්ස් එක වැදිලා තියෙන්නේ. අඟල් 3 කාලේ බෝඩ් එකෙන් වැදිලා තියෙන්නේ. ඔයාලට සාමාන්‍යයෙන් බලා ගන්න පුළුවන්. මේ විදිහට ඉස්සරහනම් තියෙන්නේ මෙතන නම් තියෙන්නේ අඟල. මෙන්න මේ විදිහට තමයි තියෙන්නේ. ඉතින් බලා ගන්න පුළුවන්. ඔයාලට මේ බේස් කවුලක් වගේ ජින්ගල් වල බලා ගන්න පුළුවන් කොහොමද බෆල් එකේ ඝනකම කියලා. මෙන්න මෙහෙම තමයි තියෙන්නේ. මේ තියෙන්නේ. ඔයාලට පේනවද දන්නේ නැහැ. මේ තියෙන්නේ. 3 කාලේ කරගෙන තමයි ඉස්සරහ බොක්ස් එක තියෙන්නේ. මෙහෙම තමයි තියෙන්නේ. ඉතින් වෙන ඔය තියෙන ඉස්සරහ. ඉතින් දැන් අපි බලමු මේකේ උස කොහොමද තියෙන්නේ කියලා. බෆල් එකේ උස නම් තියෙන්නේ අඟල් මෙතන තමයි අඩි 3 අඟල් 30. ඒ කියන්නේ අඩි 2.5. මෙතන අඟල් 3. මෙතන අඟල් 2. මෙතන අඩි 2.5ක් තමයි උස තියෙන්නේ. මෙන්න මේ විදිහට ගත්තාම මේ. දැන් අපි ගත්තොත් බෆල් එකේ පළල. පළල තියෙන අඟල් 11යි. අඟල් 11ක් තමයි බෆල් එකේ පළල තියෙන්නේ. මේක සම්පූර්ණ ලී වලින් ගහන බොක්ස් එක. මේ කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. වතුර ගියාම ඉදි වෙන්නේ මොකුත් ප්‍රශ්නයක් නැහැ මේ බොක්ස් එකට. මොකද මේ ප්ලයිවුඩ් බෝඩ් එකෙන් තමයි ගහලා තියෙන බොක්ස් එක. ඒකෙන් ඔයාලට ඕන අවුලක් නැතුව යූස් කරන්න පුළුවන්. ඒ කියන්නේ වතුර නම් ගොඩක් දුරට ඇම්ප් එකට යන්න දෙන්න එපා. මේක තනිය මොකද ඇම්ප් එකට ගියොත් අනිවාර්යෙන් ඇම්ප් එක සවුත් වෙනවා. මේක අහන්න දෙන්නේ මොකද ඕන ඉලෙක්ට්‍රික් බඩුවකට මේ වතුර යන්න දෙන්න එපා කිසිම දෙයකට. මොකද වෝටර් රෙසිස්ටන්ට් නෙමෙයි මේ බෆල් එන්නේ. මොකද මේක මේ බොක්ස් එක කට් කරලා තමයි මේ පැත්තෙන් ඇම්ප් එක දාලා තියෙන්නේ. ඉතින් අපි මේක ඉතින් ඔයාලට ඕන දෙයකට යූස් කරන්න ගන්න පුළුවන් වෙන විදිහට තමයි මේ බෆල් එක හදලා තියෙන්නේ. ඕන කියන්නේ අතේ අරන් යන්න පුළුවන් විදිහට ඔයාලට සාමාන්‍යයෙන් බයික් එක වගේ අරන් යන්නත් පුළුවන්. කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මේක අපි ඩිසයින් කරලා තියෙන ඉතින් පාටි එකට බණකට දානම පින්කම් අවස්ථාවකට පොඩි කැරොකි කියන්න විශේෂයෙන්ම ගත්තොත් කැරොකි ඒ වගේ දේවල් වලට සාමාන්‍යයෙන් ඔයාලා කොහෙද සෙට් වෙන ලාගොය ඒ වගේ ලාකට ඉතින් මේක යූස් කරන්න පුළුවන්. මේ ඊට අමතරව ඉතින් බණ ඒ වගේ දෙයකට තමයි ඉතින් ගොඩක් යූස් කරන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඕන දෙයකට මේ
දාගන්න පුළුවන්. ඉතින් මේක විසලමකොත් මේකට බැටරියක් එන්නේ නැහැ. බැටරිය එන්නේ නැහැ. ඔයාලට බැටරියකින් දෙන්න පුළුවන් මෙතන ලයින් එක මේ දෙන 12 වෝල්ට් එක. මේක රිමෝට් එකකුත් හම්බ වෙනවා ඔයාලට මෙන්න මේ වගේ. මේකෙන් සවුන්ඩ් එක ඔන් ඕෆ් කරගන්න පෙන් එක ගන්න නම් ඒකට අදාළව සවුන්ඩ් මේ වොලියුම් අඩු කරගන්න. එතකොට පෙන් එක ගන්න නම් ඒකට අදාළ සින්දුවේ නම්බර් එක ගහලා ඒක දාගන්න බ්ලූටූත් ඔප්ෂන් එක කොහොමත් එනවා. ඊට පස්සේ ඔයාලට අමතරව ඊට අමතරව මෙන්න මේ EQ කියලා බටන් එකෙන් බෆල් එක දාලා සවුන්ඩ් ඉක්වලයිසර් එක ඔන් කරගන්න පුළුවන්. ඉක්වලයිසර් එකේ මොඩ්ස් තියෙනවා. ඒ කියන්නේ සින්දුව දැම්මට පස්සේ ඉක්වලයිසර් මේ බටන් එක ගෙවුවට පස්සේ ඔයාලට බේස් එක අඩු වැඩි කරගන්න ට්‍රැබල් විදිහට ඒ විදිහට ගහන්න පුළුවන්. සින්දුව අහන්න පුළුවන් හොඳට. මේකද ෆ්‍රී බැටරියක් හම්බ වෙනවා. ඒ වගේ තව මෙතන ෆ්‍රී මේ වයර් කෝඩ් එක හම්බ වෙනවා. මෙතන DC ලයින් එකට ජැක් එක හම්බ වෙනවා. ඒ ටික හම්බ වෙනවා. මේක තමයි ඇන්ටනා වයර් එක. ඇන්ටනා වලට කියන්නේ FM යූස් කරනවා නම් මේක FM එකක් තියෙනවා. ඒ ලයින් ටිකම තියෙනවා. මේක ස්පීකර් එක ගත්තොත් මේක තායිවාන් ස්පීකර් එකක් තමයි දාලා ඉන්නේ. අඟල් 8 වූෆර්. මේ වූෆර් එකට හොඳ සවුන්ඩ් එකක් තියෙනවා. වලට ඕන දෙයකට යූස් කරන්න පුළුවන්. ළඟ ඇඟට වදින්න, ඒ කියන්නේ ඇඟට දැනෙන්න අහන්න පුළුවන් බේස් සනක් මේකෙන් අහන්න පුළුවන්. ඔයාලට ගෙවන ගානට මේක ඉතින් අපි ගණන් කිව්වොත් වෙන්නේ මේක තනි බෆල් එක පැකේජ් එක මේක වෙන්නේ රුපියල් 17500යි. DD වලට ඔයාලට කිලෝ 13ක් වගේ මේ බෆල් එකේ තියෙනවා බර. ඉතින් 1200ක වගේම තුරක් තමයි COD වෙන්නේ. අපි දැනට COD කරන්නේ ශ්‍රී ලංකා තැපෑලෙන් තමයි ලංකා පෝස්ට් එකේ COD මෙතඩ් එකෙන්. ඉතින් ඒකෙන් ආවට පස්සේ ඔයාලට ළඟම පෝස්ට් ඔෆිස් එකට ගිහලා පාර්සල් එක ගන්න පුළුවන් අදාළ ගාන කිවලා COD කරනවා නම්. නැත්නම් ඔයාලට අපේ තැනට වෙලත් ගන්න පුළුවන් සවුන්ඩ් එක බලලා කිසිම ප්‍රශ්නයක් නැහැ. ඕන විදිහට බලලා අරන් යන්න පුළුවන්. ඔයාලට කුරියර් කරන්න පුළුවන්. එහෙමත් පුළුවන්. ඉතින් කුරියර් කරනවා නම් කලින් ඩිපොසිට් කරන්න ඕනේ. මොකද අපි Prompt XP එක තමයි හරහා තමයි මේක ඩෙලිවරි කරන්නේ. ඉතින් දැනට අපි ඕඩර්ස් විතරයි මේක කරන්නේ. ඔයාලට ඕඩර් එකක් දෙන්න පුළුවන් නම් අපි සතියක් ඇතුළත මේක කම්ප්ලීට් කරලා දෙනවා. හරියට. තව දෙයක් අමතක වුණා. මෙතන පිටිපස්සේ සමහර අය අහලා තිබුණා මෙතන ගැඹුර කොහොමද තියෙන්නේ කියලා. මෙන්න මේ විදිහට තමයි තියෙන අඟල් 11ක වගේ පිටිපස්සට තියෙනවා ගැඹුර. බෆල් එකේ පළලට පිටිපස්සට. ඒක තමයි තියෙන්නේ. ඉතින් අපි සවුන්ඩ් වීඩියෝ එකත් බලමු මේකේ. ඉතින් ඔව් අපි දැන් සවුන්ඩ් එක බලමු මේක කොහමද කරන් තියෙන්නේ. මෙතන මෙහෙම තමයි ඔන් වෙන බෆල් එක. මෙතන ඩිස්ප්ලේ එක පෙන්නනවා. Bluetooth mode Bluetooth mode එකෙන් connected. ඔන්න ෆෝන් එකට කනෙක්ට් වුණා. අපි ඉතින් බලමු සින්දුවක් දාලා දැන්. සිග්නල් ඔයාලට අනිවාර්යෙන් කියන්න ඕන දෙයක් තමයි මේක සවුන්ඩ් එක අහද්දී පුළුවන් නම් හෑන්ඩ් ෆ්‍රී එකක් යූස් කරලා අහන්න. එතකොට තමයි ඔයාලට හදිම ක්වොලිටි එක ගන්න පුළුවන්. ඒ කියන්නේ සාමාන්‍ය දලා දසක් තමයි මේක ගන්න තියෙන්නේ. ඉතින් ඒකින්ද මේ හෑන්ඩ් ෆ්‍රී එක යූස් කරන්න අනිවාර්යෙන්ම. Batuna punda hitala balana oya hamba dema kale mama satu tintiana mama hamba dema kale oya anda pala ritana eto ya daka pala beni dava se inda mina mawe සිග්නල් ප්‍රශ්නකුත් තියෙනවා වගේ සිග්නලුත් පොඩ්ඩක් අඩුයි. අපි මුලින්ම තමයි
සවුන්ඩ් එක තිබුණේ. ඔයාලට ඕඩර් එකක් දානවා නම් අර විදියට අපි කලින් කිව්ව විදියට අපේ WhatsApp නම්බර් එකයි normal call නම්බර් එකයි අපේ Facebook page link එකයි අපි description එකේ දාලා තියන්නම්. ඒකට අපේ Facebook page එකට වඩ ගියොත් ඔයාලට තව මේක බලා ගන්න පුළුවන් ඉතින් තව ෆොටෝස්. මොකද මේක තාම මේ දැන් කස්ටමර් කිව්ව විදිහට තමයි මේ ඩියුටි එක දාලා දුන්නේ. මොකද නැත්තම් මීට වඩා රවුන්ඩ් ටියුටර් එකක් තමයි මෙතෙන්ට එන්නේ. ඒක විතරයි ඉතින් මේක වෙනස් වෙන්නේ වෙන කිසි දෙයක් වෙනස් වෙන්නේ නැහැ. මේ හොඳ තායිවාන් ස්පීකර් එකක් තියෙන්නේ. අඟල්ලාට සිංගල් මැග්නට් ලොකු මැග්නට් පොඩි මැග්නට් එක නෙමෙයි ලොකු මැග්නට් එක තියෙන්නේ. ඉතින් මේක ලංකාවේ දෙයක්. ඉතින් ඔයාලට ගන්නවා නම් කාලයක් පාවිච්චි කරන්න පුළුවන් කිසිම අවුලක් වෙන්නේ නැහැ. වතුරෙන් ඒ වගේ දේවල් වලින් ආරක්ෂා කරගත්තොත් හොඳට පාවිච්චි කරන්න පුළුවන් කාලයක් මේනකම්. මොකද මේ අර ප්ලාස්ටික් දේවල් වගේ කැඩුනොත් ඒ වගේ දේවල් බැටරි බහින ඒ වගේ කතන්දර මුකුත් නැහැ මේකේ. මොකද කාලයක් ඇද්දි කොටත් මේ උපරිම ඉතින් අවුරුද්දක් වගේ තමයි සාමාන්‍යයෙන් Bluetooth speakers වල. මොකද අද එනවා හෙට එනවා එක එක වර්ග ගොඩක් එනවා. ඉතින් මොකද ඒ මිලට ගන්නත් බෑ. සාමාන්‍යයෙන් රුපියල් 25000කට වගේ ආසන්න ගණක් එනවා සාමාන්‍යයෙන් හොඳ පාටි බොක්ස් එකක් වල ගන්නවා නම්. මේක රුපියල් 10500 වෙන. ඉතින් හොඳ ගෝල්ඩ් සවුන්ඩ් එකක් ගන්න පුළුවන්. ඉතින් බලලම ඇවිල්ලා අපේ දනට උනම ඇවිල්ලා බලලා සවුන්ඩ් චෙක් කරලා බලලම ගන්න පුළුවන්. එහෙම කිසිම අවුලක් නැහැ. ඉතින් ඕඩර් එකක් තියෙනවා නම් අපිට කෝල් එකක් දෙන්න. නැත්නම් WhatsApp ඔයාලට විස්තරات එක්ක අපිට එවන්න. මේ ඔයාලට දිනයක් තියෙනවා නම් ඒ දිනේ ඉල්ලලා මේ වගේ කාලය ඇතුළත එවන්න කියලා. නැත්නම් අපිට සතියක් ඇතුළත මේක ගොඩක් දුරට කම්ප්ලීට් කරලා දෙන්න පුළුවන්. ඔයාලගේ ඕඩර් එක දානවා නම් ඔයාලගේ නමයි ඇඩ්‍රස් එකයි ෆෝන් නම්බර්ස් දෙකකුයි එවන්න. ඒ ඇතුළේ විස්තර කතා කරන්න පුළුවන්. ඉතින් මේ වීඩියෝ එකේ ඔයාලට තව දැනගන්න මොන හරි දෙයක් තියෙනවා යටින් කමෙන්ට් එකක් දාන්න. නැත්නම් අපිට කතා කරන්න මොන විස්තරයක් දැනගන්න පුළුවන්. උතින් එහෙනම් අපිව subscribe කරලා තියාගන්න. අනිවාර්යෙන් අපේ channel එක subscribe කරගන්න. bell icon එකත් ඕල් කරලා තියාගන්න. මේ ඉස්සරහට මොකද review videos තව එන්න තියෙනවා. empty box ඇතුළු තව ගොඩක් දේවල් තියෙනවා. දැන් මේක නම් empty box එකක් නෙමෙයි. ඔයාලට සම්පූර්ණ full complete එක තමයි ගන්න පුළුවන් මේ මිලට. නැත්නම් ඔයාලට මේකම empty box එක ගන්නත් පුළුවන්. අගල්ලාට single box එකයි double top එකයි. single top double top ෆෝන් එකක් ගන්න පුළුවන්. අනිවාර්යෙන් එහෙනම් අපිත් එක්ක රැඳිලා ඉන්න කියලා ඉල්ලනවා.